ඔයත් ආසද ලීටරෙන් කිලෝමීටර් 100ක් විතර යන්න පුළුවන් එන මේක ටියුන් කරගන්න. ඉතින් මේ වගේ දෙයක් ඔයාට ආසෙ හිතුණට ඔයා දැනගන්න ඕනේ ඒ වගේ දෙයක් වුණොත් ඔයාට මොකද වෙන්නේ කියලා. ඉතින් ඇත්තටම මේ වගේ බයික් එකක මේ කියන්නේ CT 100 එකක් එහෙමත් නැත්නම් ප්ලැටිනම් 100 එකක් වගේ ලීටරෙන් කිලෝමීටර් 100ක් විතර යන්න පුළුවන්ද කියලා ඇහුවොත් ඇත්තටම ඒ ගානට ටියුන් කරගන්න. හැබැයි ඒ ගානට ටියුන් කරොත් ඔයාගේ එන්ජින් එකට ලොකු හානියක් වෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඉතින් කවදාවත් ගොඩක් මේ වගේ තෙල් වැඩ කරන්න ඕන ප්‍රමාණයෙන් එහාට මේ වගේ බයික් එකක් ටියුන් කරන්න හොඳ නැහැ. කියන්නේ ටියුන් කරනවා කියන්නේ මේ තෙල් අඩු කරන එක. ඉතින් ඔයාගේ බයික් එකේ සාමාන්‍ය CT 100 නම් ලීටරයට කිලෝමීටර් 80ක් වගේ වැඩ කරොත් හොඳටම ඇති. ඒ ගාන තමයි සාමාන්‍ය හොඳ ගාන 80 85 කියලා තමයි අලුත්ම බයික් වල නම්. හැබැයි එතනින් එහාට නම් මේවා වැඩ කරන්න හදන්න එපා. මොකද දන්නවද මේකේ හේතුව? ඉතින් සාමාන්‍ය මේ මෙන්න මෙතන මේ එන්ජින් එකට එනවා පෙට්‍රල් මික්ස් වෙච්චි වාතය තමයි එන්නේ. ඉතින් මේක ගිනි ගනිද්දි ලොකු රස්නයක් එනවා. ඒ රස්නේ පිට කරන පින්ස් තමයි මේක. හදිස්සියවත් ඔයාගේ පෙට්‍රල් ප්‍රමාණය තවත් අඩු වෙලා ඔක්සිජන් ප්‍රමාණය වැඩි වුණොත් ඒ කියන්නේ පෙට්‍රල් අඩු කරනවා කියන්නේ ඇත්තටම වෙන්නේ පෙට්‍රල් අඩුවෙන් ගිහිල්ලා හුලම් පාර වැඩි වෙන එකනේ. ඉතින් මේකෙදි වෙන්නේ පෙට්‍රල් අඩු වෙලා ඔක්සිජන් වැඩි වුණාම මේකේ හීට් එක වැඩි. රස්නේ වැඩි වෙනවා. එන්න රස්නේ වැඩි වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සාමාන්‍ය ගිනි ගොඩක් ගැහුවාම කහ පාට ගින්දරනේ දකින්නේ. ඉතින් සාමාන්‍යයෙන් දැන් ගෑස් ලිපක වගේ ගින්දර නිල් පාට. ඒ කියන්නේ ඒකේ ගෑස් ඒ කියන්නේ පත්තු වෙන જાතිය ගෑස් එක පොඩ්ඩයි එන්නේ ඔක්සිජන් වැඩි වුණාම නිල් පාටට. ඉතින් මේක තවත් වැඩි කරොත් ඒ කියන්නේ මේක ඇතුලේ අන්න ඒ වගේ නිල් පාට දැල්ලක් තමයි හැදෙන්නේ. ඒකයි සයිලන්සරෙන් දුමක් යන්නේ නැත්තේ. ඒ කියන්නේ යනවා අපිට පේන්නේ නැත්තේ. ඉතින් මේක මීටත් වැඩිය තවත් පෙට්‍රල් අඩු කරලා ඔක්සිජන් පාර වැඩි වුණොත් මේ නිල් පාට දැල්ලත් නොපෙනී යන ගානට තවත් තීව්‍ර වෙනවා. ඒ කියන්නේ දිලිසෙන දැල්ලක් හැදෙනවා. සාමාන්‍යයෙන් මොන වගේද කිව්වොත් ඔයාලා දැකලා ඇති යකඩ කඩවල් වල යකඩ කපනවා. ඒ කියන්නේ ලොකු ගිනි දැල්ලක් පත්තු වෙලා තියෙනවා. මේ ඒකට කියන්නේ ඔය ඔක්සිජන් කටර් කියලා. ඉතින් මේකේ දැල්ල පේන්නේ නැහැ. ඒ වුණාට යකඩ උණු වෙලා තමයි කැපෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දැල්ලක් හැදෙනවා මේක ඇතුලේ. ඒ කියන්නේ ඒ දැල්ල හදන්න කරන්නේත් ගෑස් එක අරගෙන ගෑස් එකට ඔක්සිජන් වැඩිපුර එකතු කරන එක. අන්න ඒ වගේ දෙයක් වෙනවා මේක ඇතුලේ. පෙට්‍රල් ඕනවට වැඩිය අඩු වුණාම මේ පෙට්‍රල් වලට ඔක්සිජන් වැඩියෙන් හම්බෙලා මේකේ හීට් එක ගොඩක් වැඩි වෙනවා. එතකොට මෙන්න මේ එන්ජින් එක ඇතුලේ හැදෙන හීට් එක වැඩි වුණාම මේ පින්ස් වලට ඒක පිට කරගන්න බැරුව යනවා. එහෙම වුණාම තමයි ඔයාගේ වෑල් රත් වෙලා වෑල් ඇද වෙන්න පටන් ගන්නවා. වෑල් රබර් කර වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ වෑල් රබර් කර වුණාම ඒවෙන් ඔයිල් ලීක් වෙන්න පටන් ගන්නවා. එතකොට මේ පිස්ටන් පිච්චිලා යන්න පටන් ගන්නවා. මේකෙන් හීට් එක නිමා ගන්න බැරුව යනවා. ඒ කියන්නේ මේවා එයා කූලින් හුලං වලින් තමයි නිමෙන්නේ. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න එනවා. වානින් ඔය ටැකර් වලට එහෙමත් බලපානවා. ටැකර් 200 බයික් වල ගොඩක් අය ඉතින් තෙල් පිච්චෙන ඒවා කියලා මේකේ අඩු කරනවා. අඩු කරපුවාම වෙන්නේ යාළගේ වෑල් ඇද වෙනවා. මොකද ඒ හීට් එක වැඩි වුණාම ඒව ඇද වෙනවා. ඉතින් ඒකෙන් හින්දා මේවා එනම් ගොඩක් ඇද වෙනවා අඩුයි. මොකද මේවයි බෝර් එක පොඩි. හැබැයි 200 වගේ බයික් වල නම් ඕනවට වැඩිය තෙල් කොහොමටවත් අඩු කරන්න හොඳ නැහැ. ඉතින් එහෙම අඩු කරපුවාම තනිකර හෙඩ් එක විනාශ වෙනවා. හෙඩ් එක පිච්චිලා යනවා. මේ වෑල් ඇද වෙනවා. වෑල් රබර් යනවා. ඊට පස්සේ පිස්ටන් හිර වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මේ හීට් එක වැඩි වෙලා ඒකට දරා ගන්න බැරි තරමට පිස්ටන් ඉදිමෙනවා. ඒ කියන්නේ මේවා මේ ඉදිමෙනවා කියන ලුකුවට නෙමෙයි මිලි දශම ගණන්. ඉතින් මෙන්න මේ වගේ හානි වෙනවා. ඒ පෙට්‍රල් ඕනවට වැඩිය අඩු කරපු ඒවයි ඔයිල් ඉක්මනට අඩු වෙනවා. ඉතින් ඒකට හේතුව තමයි මේක ඇතුලේ හීට් එක වැඩි. රස්නේ වැඩි හින්දා ඔයිල් වාෂ්ප වෙන්න බලනවා. මේකෙන් ඔයිල් වාෂ්ප වෙලා මේ එයා ක්ලීනර් එකට ගිහිල්ලා ඇවිල්ලා මේකෙන් ගිනි අරගෙන අයින් වෙලා යනවා. ඉතින් මේ වගේ දේවල් වෙනවා ඕනවට වැඩිය පෙට්‍රල් අඩු කරපුවා. මේකින්ද ඕනවට වැඩිය කිසිම වෙලාවක පෙට්‍රල් අඩු කරන්න හිතන්න එපා.